අපි කොහොමද අපේ දෛනික කැලරි අවශ්‍යතාවය කැල්කුලේට් කරගන්න. ගොඩක් කට්ටිය කැලරිස් අඩුවෙන් ගන්න, කැලරිස් වැඩියෙන් ගන්න, මේ කැලරි තියෙන කෑම වැඩිපුර කන්න, මේ කැලරි තියෙන කෑම අඩුවෙන් කන්න, ඒ වගේ වීඩියෝස් කරාට කවුරුත් කියලා දෙන්නේ නැහැ කොහොමද මේ කැලරිස් කවුන්ට් කරන්න කියලා. මම කියන්නම් කොහොමද එකිනෙකා තමන්ට පර්සනලයිස් විදියට තමන්ට ඕන කැලරි ඉන්ටේක් එක හදාගන්න ලේසි ක්‍රමයක්. මේක හරිම විදිහට තිතට හදනවා නම් මේ ගොඩක් සංකීර්ණ කැල්කියුලේෂන්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ෆෝමියුලාස් කීපයක් තියෙනවා. මේ ෆෝමියුලාස් වලට තමන්ගේ බොඩි පැරාමීටර්ස් දාලා තිතරම මේක හදන්න පුළුවන්. නමුත් මම ඔයගලන්ට දල වශයෙන් ඔයගලන්ගේ ප්ලෑන් එකට ගෝල් එකට යන්න පුළුවන් විදිහට කොහොමද මේ කැලරි ඉන්ටේක් එක හදාගන්න කියන එක කියලා දෙන්නම්. මෙහෙමයි කරන්නේ. ඔයා මුලින්ම හිතන්න දැන් ඔයාගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 80ක කෙනෙක් කියලා. ඔයාගේ ගෝල් බොඩි වේට් එක. අපි දන්නවා සාමාන්‍යයෙන් ඇප්ස් හදාගන්න නම් තියෙනවනේ බොඩි ෆැට් පර්සන්ටේජ් එකක් තියෙනවා. අපි යූෂුවලි කියන්නේ සාමාන්‍යයෙන් ඇප්ස් විසිබල් වෙන්න නම් සාමාන්‍යයෙන් අඩුම තරමේ 12% ෆැට් බොඩි ෆැට් පර්සන්ටේජ් එකක් තමයි තියෙන්න ඕනේ. ඒතකොට දැන් ඔයා 80 ඉන්න කෙනෙක් 70ට ආවම නම් මේ ටෝටල් බොඩි ෆැට් පර්සන්ටේජ් එක 12% වෙන්නේ. ඒතකොට මේක තමයි ඔයාගේ ගෝල් බොඩි වේට් එක වෙන්නේ. දැන් නැත්නම් අපි හිතමු උදාහරණයක් වශයෙන් කිලෝ 81 කෙනෙක්ට 70ක් බවට පත් කරගන්න ඕනේ. BMI එක හදාගන්න කිව්වොත්. එතකොට ඔයා කරන්න ඕනේ මේ ගෝල් බොඩි වේට් එක. ඒ කියන්නේ 80 නෙමෙයි. දැන් මේ ඔයා යන්න හිතන් ඉන්න බොඩි වේට් එක. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 70. මේක කිලෝග්‍රෑම් වල සිට රාත්තල් බවට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ පරිවර්තනය කරගන්න ඕනේ 2.2කින් වැඩි කරලා. ඒ කියන්නේ 70 2.2කින් වැඩි කරාම ඔයාට එනවා පවුන්ඩ්ස් වලින් ග්‍රෑම් 70 උත්තරේ. අපි නිකන් දල වශයෙන් හිතමුකෝ ඒක 150යි කියලා. හරිද? 150 කියන එක ඔයා වැඩි කරන්න ඕනේ 11න් හෝ 12න්. ඒ කියන්නේ 11 වැඩි කරලා පැත්තකින් තියාගන්න 12න් වැඩි කරලා පැත්තකින් තියාගන්න. එතකොට ඒ එන අගයන් දෙක අපි උදාහරණයක් විදිහට ගමුකෝ 1600 1700 තමයි එන්නේ කියලා. 11න් වැඩි කරාම 1600 12න් වැඩි කරාම 1700. මෙන්න මේ දෙක අතර කැලරි අගයක් තමයි ඔයා ලබා ගන්න ඕනේ ඔයාගේ ගෝල් බොඩි වේට් එකට යන්න නම්. මේක බර වැඩි පැත්තටත් කරන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 80 ඉන්න එක්කෙනා මසල් මාස් එක වැඩි කරන් කිලෝග්‍රෑම් 90ට යන්න හිතන් ඉන්නවනම් නැත්තම් අපි හිතමුකෝ බල්කින් සෙෂන් එකකට යනවා කියලා බල්කින් පීරියඩ් එකකට 90ට යන්න හිතන් ඉන්නවනම් 90 පවුන්ඩ්ස් කරා පවුන්ඩ්ස් 11න් සහ 12න් වැඩි කරා ඒ අතර ප්‍රමාණය කැලරි ප්‍රමාණය තමයි ලබා ගන්න ඕනේ. ඊට පස්සේ දවස් 30ක් මේ කැලරි ප්‍රමාණය අන්තර්ගත වෙන විදිහට මීල්ස් ෆොලෝ කරන්න දවස් 30ක් කියන්නේ මාසයක්. ඊට පස්සේ ඔයා නැවතත් ඔයාගේ බර චෙක් කරලා බලන්න ඕනේ ඔයාගේ ගෝල් එක තියෙන පැත්තට ඇවිල්ලාද කියලා. ඒ පැත්තට යමින් තියෙනවා නම් ඔයාලට පුළුවන් දිගට මේක ෆොලෝ කරන්න. ඒ පැත්තට යමින් නැතුව ඔයා නිකන් එක යම්කිසි ප්ලැටෝ ෆේස් එක වගේ ඉන්නවනම් ඔයාලට පුළුවන් තව පොඩ්ඩක් බර අඩු කරගන්න පැත්තට නම් කැලරි අඩු කරන්න, බර වැඩි කරගන්න පැත්තට දෙනවා නම් කැලරි වැඩි කරගන්න. ඔන්න ඔක තමයි සරලව ඩේලි කැලරි ඉන්ටේක් එක. දැන් ගොඩක් අය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙසේජ් කරලා අහනවා, කමෙන්ට්ස් දානවා, කවුරුත් මේකට උත්තරයක් දෙන්නේ නැහැ කියලා. ඔයගලන්ට සරල ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. මේක ප්‍රොපර් හරිම විදියට හදන විදිය ඔයගලන්ට කියලා දෙන්න. මේක එහෙම එක දවසින් කියලා දෙන්න අමාරුයි. ප්‍රොපර් ක්‍රමයක් ඔයගලන්ට ලෑස්ති කරලා මම ඉස්සරහට ගැන විස්තර කියන්නම්.